හායි කොහොමද ඔයාලට? එක එක විදිහට වට්ටක්ක අපි කාලා තියෙනවනේ. ඉතින් මං අද හදන්න යන්නේ වට්ටක්ක වලින් හදන වෙනස්ම රෙසිපි එකක්. මේක ඔයාට උදේ කෑමට එහෙම නැත්නම් රෑ කෑමට උනත් ගන්න පුළුවන්. ඉස්කෝලේ යන බබාලගේ ස්නැක් බොක්ස් එකට උනත් හරියනම රෙසිපි එකක් තමයි මේ. මං අද මෙතන වට්ටක්ක ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. මං ඉස්සෙල්ලාම මේ වට්ටක්ක ටික මේ වගේ පොඩි කෑලි වලට කපා ගන්නවා. ඊට පස්සේ මේකේ තියෙන පොත්තත් මම මේ විදිහට අයින් කර ගන්නවා. ඊට පස්සේ මම මේ ටික හොඳට සෝද ගන්නවා. මං වට්ටක්ක කපා ගන්න අතරතුර මේ වගේ වතුර එකක් රත් වෙන්න තිබ්බ ලිපෙන්. ඉතින් ඒ වතුර ටික මේ වගේ රත් වෙනකොට මං කපාගත්ත වට්ටක්ක ටික මේකට එකතු කරගන්නවා. අපි මේ වට්ටක්ක ටික මේ වතුර එකේ හොඳට තඹ ගන්න ඕන. විනාඩි 6-7කට පස්සේ මේක හොඳට තැම්බුණාම මම මේක ලිපෙන් අයින් කරගෙන මේක වෙනම නිවෙන්න තියෙනවා. වට්ටක්ක ටික හොඳට නිවුණයින් පස්සේ මම මේ විදිහට බ්ලෙන්ඩර් කප් එක අරගෙන ඒකට වට්ටක්ක ටික එකතු කරගන්නවා. අපි බ්ලෙන්ඩ් කරන්න කලින් මේ වට්ටක්ක ටික සම්පූර්ණයෙන්ම හොඳට නිවා ගන්න ඕන. ඊට පස්සේ මම මේකට බිත්තරයක් කඩලා එකතු කරගන්නවා. ඒ වගේම ලුණු තේ හැඳි භාගයකුත් මම එකතු කරගන්නවා. ඊළඟට මම එකතු කරගන්නවා හාල් පිටි මේස හැඳි 3ක්. ඔයා ගාව හාල් පිටි නැත්තම් මේකට පාම් පිටි උනත් එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්තම් ඕට්ස් පිටි වගේ දෙයක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මම මේකට ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 60ක් එකතු කරගන්නවා. ඔයාට මේකට පොල් කිරි උනත් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් වතුර උනත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම මේ ටික මේ විදිහට වහලා හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. අපිට මෙන්න මේ වගේ ස්මූත් මික්ස්චර් එකක් තමයි මේක බ්ලෙන්ඩ් කරාම හම්බ වෙන්න ඕන. කෑලි මොකුත් නැතුව මේ වගේ ක්‍රීම් එකක් වගේ තියෙන්න ඕන. දැන් මම පෑන් එකක් ලිපේ තියලා ලිප ඔන් කරගන්නවා. පස්සේ මේකට බටර් චුට්ටක් මම එකතු කරගන්නවා. බටර් ටික මේ වගේ පෑන් එකේ හොඳට දිය වුණයින් පස්සේ මම අපි හදාගත්තු මික්ස්චර් එක මේ විදිහට එකතු කරගන්නවා. මේකෙන් ටිකක් තමයි මම එකතු කරගන්නේ. මේ මික්ස්චර් එක දාලා මම එක පැත්තක් විනාඩි 3-4ක් හොඳට රත් කරගන්නවා. ඊට පස්සේ මම හිමින් සැරේ අනික් පැත්ත හරවලා අනික් පැත්තත් මේ විදිහට හොඳට රත් කරගන්නවා. විනාඩි 3-4ක් විතර එක පැත්තක් රත් කරගත්තම හොඳටම ඇති. ඉතින් මේ තමයි අපි වට්ටක්ක වලින් හදාගත්තු රසම රස පෑන් කේක්ස්. ඉතින් ඔයාට මේ විදිහට අනික් ටිකත් හදාගන්න පුළුවන්. ඔයාට කෙලිම බ්ලෙන්ඩර් කප් එකෙන් දාන්න අමාරු නම් ඔයාට එක ලොකු හැන්දක් පාවිච්චි කරලා සමානව මේ ටික හදාගන්න පුළුවන්. ඒ වගේම ඔයා මෙතනදී බටර් වෙනුවට ඔයාට තෙල් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේකට බටර් එකතු කරාම හරිම රසයි. ඔයාට මේක කන්න වෙන කිසිම දෙයක් අවශ්‍ය නැහැ. මේක මේ විදිහටම ඔයාට කන්න පුළුවන්. ඩයට් එකක් ෆලෝ කරන ඔයාට වුණත් මේ රෙසිපි එක හොඳටම ගැලපෙනවා. මොකද වට්ටක්ක කියන්නේ පෝෂණ ගුණයෙන් අනූන ගොඩාක් ගුණ එළවලුවක්. ඉතින් ඔයත් මේ රෙසිපි එක try කරලා අනිවාර්යෙන් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එක like කරන්න, channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තවත් රසම රස රෙසිපි එකකින් අපි ආයෙත් හමු වෙමු.